අයිබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අද දවසෙත් ඔයාලට රූයිට්ස් අපි බොහොම රසවත් ලේසි රෙසිපි එකක් අරගෙන ඔයාලගේ නිවසට ආවා. හැමදාමත් රැට බත් පාන් කාලාම එපා වෙලා නම් ඔන්න මේක නම් වෙනස් විදිහේ රෙසිපි එකක්. ඉතින් පාන් පිටි බිත්තර මේ මොකුත්ම නැහැ. බොහොම පහසුවෙන් හදන්න පුළුවන්. එහෙමනම් රූයිට්ස් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි වැඩේ පටන් ගමු. මේ සඳහා තමන් කැමති විදිහට ඔයාලට මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. මම නම් මේකට මේ මිශ්‍රණය සඳහා මින්ස් මීට් තමයි භාවිතා කරන්නේ. ඔයාලට චිකන් එහෙම නැත්නම් බිත්තර වලින් එහෙම නැත්නම් කිසිම දෙයක් නොදා වෙජිටේරියන් විදිහටත් එළවලු විතරක්ම දාලා හදාගන්නත් පුළුවන්. තාච්චියට මේ මස් ටික දාලා ඊට පස්සේ අමුගතිය ගියාට පස්සේ අපි ඒකට තලාගත්ත සුදු ලූණු ඒ වගේම කපාගත් බී ලූණු ගෙඩි භාගයක් තමයි එකතු කරන්නේ. මම නම් මෙහිදී මස් ග්‍රෑම් 300ක් තමයි අරන් තියෙන්නේ. ඔයාලට මේකට මාළු උනත් දාන්න පුළුවන්. මාළු තම්බලා හොඳට මේ විදිහට පොඩියට කඩාගෙන උනත් මේකට දාන්න පුළුවන්. ඊළඟට ගෙදර තියෙන ඕනම එළවලුවක් දාගන්න පුළුවන්. ඉතින් මම මේකට බෙල් පෙපර් ටිකක් මේ විදිහට කොටු කපලා දාගන්නවා. සෙලරිත් පොඩියට කොටු කපලා දාගත්තා. ඊට පස්සේ මේ විදිහට හීනියට කපාගත්ත අමු මිරිස් කරල් දෙකක් විතර දාගන්න. ඊළඟට මේ ටික හොඳට මිශ්‍ර කරන්න සාමාන්‍ය ගින්දරේ. මේකට මම මේ කරනම විදිහට මිශ්‍රණය හදාගත යුතු නැහැ. ඔයාලට කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. ඊළඟට රසානෝ ගම්බිරිස් දාගන්න. කහ කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. ඒත් එක්කම ස්වීට් කෝන් ටිකක්, ග්‍රීන් පීස් ඒ වගේම කැරට් ටිකක් දාගන්නවා. මේකට බෙරි වෙන එළවලු දාගන්න එපා. ඉතින් ওই විදිහට අපි එළවලු ටික දාගෙන හොඳට කලවම් කරගන්නවා. මම මුලින්ම තාච්චියට වෙනම තෙල් දාගත්තේ නෑ. මේ මස්වල උනන තෙල් වලින්ම තමයි මේ ටෙම්පරාදු විදිහට මේ මිශ්‍රණය හදාගන්නේ. රසායනෝ ලුණුත් එකතු කරලා සෝයි සෝස් තේ හැන්දක් විතර දාගන්න. මම වැඩි නම් සෝයි සෝස් දාන්නේ නැහැ. ඒවත් ඔයාලගේ රස ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඔයාලා කැමති සෝස් වර්ගයකුත් දාගන්න පුළුවන්. මම මේකට කිසිම සෝස් වර්ගයක්, ඒ කියන්නේ තක්කාලි සෝස්, චිලි සෝස් මේ වගේ සෝස් වර්ග නම් දාන්නේ නැහැ. අවසාන වශයෙන් ඔයාලට කොත්තමල්ලි කොළ ටිකක් පොඩියට කපලා එකතු කරන්න පුළුවන්. මේ වෙනුවට ඔයාලට ස්ප්‍රින්ග් අනියන් ලුණු කොළ එහෙමත් නැත්නම් ඔයාලට ලීක්ස් ටිකක් පොඩියට කපලා වුණත් දාගන්න පුළුවන්. දැන් ඔන්න අපේ මිශ්‍රණය නම් හරි. දැන් මේක පැත්තකින් තියන්න. දැන් අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා අල ගෙඩි 4ක්. අල ගෙඩි 4ක් හොඳට තම්බලා දෙන්න. තම්බලා පොතු ඉවත් කළා මේ විදිහට ඔයාලට පොඩි කරලා ගන්න පුළුවන්. ඒකට තමන් කැමති චීස් එකක් දාගන්න පුළුවන්. දැන් ඔහි තියෙනවනේ හැපි කව්. ඉතින් මෙහි තියෙනවා ලාෆින් කව්. අන්න ඒකෙන් චීස් කෑලි දෙකක් දාගන්නවා. ඒ වගේම රසායනෝ ලුණුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරන්න. මේ පොටේටෝ මෑෂ් එක සොෆ්ට් ගතියට තමයි තියෙන්න ඕනේ. ඒ නිසාම බට මේ සැහැඳි තුනකුයි කිරි එකතු කරනවා. ඉතින් අතට මේ හැන්දෙන් කලවම් කරනකොට තදට නැතුව සොෆ්ට් එකට එනකන් කිරි එකතු කරගනිමින් මේකේ පදම අපි හදා ගන්නවා. මමත් ඉතින් මේ මෑෂ් එක හොඳ ක්‍රීමි රහට ඒ වගේම චීසි රසට හදාගත්තා. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාලට තියෙනවා නම් ඔරිගානෝ ටිකක් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. අල ගෙඩි ටිකක් ගෙදර නැති ගයක් හොයාගන්න බෑ නේද? අල ටිකක් මෑෂ් කරගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ අපි මේක ඇසෙම්බල් කරගන්න යන්නේ මේ විදිහට රවුම් හැඩේ භාජනයක් හරි Tamanට කැමති එකක්. කොටු හැඩේ භාජනයක් හරි අරගෙන හොඳට බටර් ගා ගන්නවා. යටට පාර්ච්මන්ට් පේපර් එකකුත් දාගන්න. මේක හොඳට තුනී කරගත්තට පස්සේ අපිට පුළුවන් ඊළඟට අපි හදාගත්ත මිශ්‍රණය මේක උඩින් දාගන්න. දැන් ඔන්න තට්ටු විදිහට මේක හදාගන්න තමයි හදන්නේ. මේක මේ විදිහට හැදුවාම අපේ පොඩිත්තෝ උනත් ඉල්ල කයි. ඉතින් පොඩිත්තෝ වගේම තමයි අපේ ලොකු කට්ටියත් මේකට හොඳට වග කියයි. මම හැමදාමත් කියනවා කෑම කියන්නේ කලාවක්. ඉතින් මේක හදන විදිහේ ඉඳන්ම ඒ වගේම පිළිගන්න වෙන විදිහ දක්වාම අන්න ඒ වයින් තමයි කෑමක රුචි අරුචිය කියන එක එන්නේ. රෝහිට්ස් YouTube channel එක ඔයාලා හින්දාමයි අද මේ තත්ත්වයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ලංකාවේ කෑම ඔයාලා නොදන්න කෑම, ඒ වගේම පිට රටවල් වල කෑම මේ වගේ එකී මෙකී නොකී ගොඩාක් කෑම වර්ග වලින් තමයි අපි ඔයාලා අතරට එන්නේ. ඒ වගේමයි මගේ කටහඬ ගැන ඔයාලා දාන කමෙන්ට්ස් නේද? ඉතින් මම ඒවා කියවන ඔයාලා ගොඩාක් කැමතියි මගේ කටහඬට. ඉතින් ඒකට ගොඩාක් ස්තුතියි. හැම වීඩියෝ එකකම කටහඬ ගැන නොකියන කෙනෙක් නැහැ. ඉතින් මට ඒක ගෞරවයක්. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔය විදිහට මේ භාජනයේ උඩට එනකම්ම තට්ටු විදිහට අල තට්ටුවක් මිශ්‍රණයෙන් තට්ටුවක් අල තට්ටුවක් මිශ්‍රණයෙන් තට්ටුවක් යන ආදී ආකාරයට අපි මේක උඩටම පුරව ගන්නවා.
ඉතින් මම මේ අතින් තුනී කරගන්නෙත් අත හොඳටම පිරිසිදු කරගෙන මම සාමාන්‍යයෙන් ග්ලව්ස් දාන කෙනෙක් නන් නෙවෙයි. ඉතින් මේක මම කියලා තියෙනවානේ ග්ලව්ස් දාගෙන වැඩ කරන්න එපා. ඒ අලුත් දේවල් ග්ලව්ස් වල තියෙන මේ ප්ලාස්ටික් කෑලි නොදැනුවත්වම තමන්ගේ බඩට යන්න පුළුවන්. ඒ හින්දා මම නම් මගේ අත් දෙක ගැන මන් දන්නවා පිරිසිදුයි කියලා. ඉතින් ඒ හින්දා තමයි මම අත් වලින් මේ ආකාරයට තුනී කරගන්නේ. දැන් මේ විදිහට ගෑරුප්පුවෙන් ලස්සනට ඔයාලට හැඩයට මේ ආකාරයට කරගන්න පුළුවන්. ඊට පස්සේ උඩින් පොඩියට කපාගත්ත ලීක්ස් තමයි එකතු කරන්නේ. ලුණු කොළ උනක් දාගෙන දැන් අපි මේක බේක් කරගන්නයි හදන්නේ. ඊළඟට සෙල්සියස් 190 ෆැරන්හයිට් 375 විනාඩි 40ක් බේක් කර ගන්නවා. බලන්නකෝ බේක් කරාම මේ විදිහේ රන්වන් පාටට බොහොම ඇස් පිනවන ආකාරයට අපේ කෑම එක හැදිලා තියෙනවා. ඉතින් මට විනාඩි 40ක් ගියාට ඔයාලගේ oven එකකින් oven එකට ඔයාලගේ වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන් වෙලාව. ඉතින් දැන් මේ විදිහට අපි උඩු යටිකුරු කරලා බලමු නේද අපි හදාගත්ත මේ රාත්‍රී කෑම වේල කොහොමද තියෙන්නේ කියලා. මේක හදාගත්තොත් මුළු පවුලටම බඩ පිරෙන්න කන්න පුළුවන්. ඉතින් පුදුමාකාර රසයි. මම කියනවට නෙවෙයි හදලා බලන්නකෝ. බිත්තර වලින් එහෙම නැත්නම් වෙජිටේරියන් විදිහට මස් මාළු මේ ඕනම දෙයකින් මේ ෆිලිං එක හදලා රස විඳින්න හැදුවොත් කියන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් පහලින් දාන්න. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.